Hello friends, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද මම හිතුවා කොමඩු challenge එකක් කරන්න. මට බලමු කොමඩු ගෙඩියන්ම කන්න පුළුවන්ද කියලා. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක මගේ කොමඩු challenge එක බලන්න. ඉතින් මේ තියන්නේ මං කන කොමඩු ගෙඩිය. ඉතින් කොමඩු ගෙඩිය කපද්දී ඇතුළ මාරම රතු පාටයි. ඉතින් කන්න පුළුවන් වුණා. හැබැයි කපද්දිත් බය හිටියේ මොනවා වෙලා තියෙද්ද දන්නේ නැහැ, ඉදිලා නැතුව තියෙද්ද දන්නේ නැහැ කියලා. හැබැයි ඉදිලා තිබ්බේ ඉතින් කොමඩු ගෙඩිය. ඉතින් ඔන්න මං කලින් කොමඩු චැලෙන්ජ් එකක් කළත් නැහැ, කිසිම චැලෙන්ජ් එකක් කළා නැහැ. ඉතින් අද මාළම එක්ස්පීරියන්ස් එකක් ඉතින් හම්බුනේ. මොකද චැලෙන්ජ් එකක් කරනවා කියන්නේ ඉතින් ලොකු දෙයක්, මහා ලොකු දෙයක්ුත් නෙමෙයි. ඉතින් සාමාන්‍ය දෙයක් චැලෙන්ජ් එකක් කරනවා කියන්නේ. කොමඩු ගෙඩිය ඇත්තටම රසයි. ඉතින් යාළුවනේ දිගටම මේ වීඩියෝ එකත් එක්ක නැතලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් මතක් කරනවා. අපි එහෙනම් වීඩියෝ එක දිගටම බලමු. ඉතින් දැන් කට්ටිය හැම කමෙන්ට් දායි අම්මෝ කොමඩු ගෙඩියක් දැකලවත් නැහැ, කොමඩු ගෙඩියක් කාලවත් නැහැ තනියෙන් කියලා. ඉතින් අද තමයි කොමඩු ගෙඩියක් තනියම කාපු දවස. ඉතින් ගොඩක් සතුටුයි. කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. මොකද මේ කොමඩු ගෙඩියක් තනියෙන් කෑවා කියන්නේ මං. ඉතින් කොහොම ලොකු සතුටක්ද? ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම. එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඉතින් කොමඩු කාලේ වෙලා ඉඳන් පොඩි ටිකක් අස් කරනවා. 3යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් කැලේ හැටි මම දෙකට හින්දා කැලේ 12 තියෙනවා. ඉතින් මේ පොත් ටික පොසිබිසි ගන්න ඕනේ. ඉතින් මනසට කොමඩු ගෙඩියක් කන්න පුළුවන්ද? ඉතින් මම කොමඩු ගෙඩියක් කාලා පෙන්නනවා. ඉතින් ලොකු ගෙඩියක් නෙවෙයි, සාමාන්‍ය ගෙඩියක්. ඉතින් කොමඩු ගෙඩියක් කන්න බෑ. අය කොහොම හරි චැලෙන්ජ් එකකට කරා. ඉතින් කොහොමද ඉතින් මගේ චැලෙන්ජ් එක කොමඩු චැලෙන්ජ් එකක් තමයි ඉතින් කරේ. හැමතැනම අතේ පැණි. ඉතින් මාර සයි කොමඩු ගෙඩිය. ඔයාලා try කරලා බලන්න. මගෙන් තව මොනවා හරි challenge තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම කරන්න ඕනි challenge මොනවද කියලා අනිවාර්යෙන්ම මම කරනවා. ඉතින් අද පළවෙනියටම මගේ challenge එක උනේ කොමඩු ගෙඩියක් තනියෙන් කන්න. ඉතින් කොමඩු ගෙඩියක් තනියෙන් කෑවා. ඔයාලා කමෙන්ට් එක කොහොමද කියලා අනිවාර්යෙන්ම යටින් දාන්න. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. විනාඩි 10 කොමඩු ගෙඩියක් කෑවා. හැබැයි ඉක්මනට කෑවා. විනාඩි 2කින් 3කින් ඉවර කරන්න පුළුවන් මම මීඩියම් කෑවේ. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් මේ වගේ challenge එකක් කරන් එනවා. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.